මෙන්න දැන් ලැබුණු ඉතාම කනගාටුදායක පුවතක්. හසලක මිනිපේ පමුණුපුර ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසා සිටියේ අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවයි. මේ අතර කෑගල්ල බුලත් කොහුපිටිය දෝදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායාමට ලක්ව තිබේ. දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා සඳහන් කළේ නිවාස 5ක් මෙලෙස නායාමට ලක්ව ඇති බවට අතරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයන් අතුරුදන් වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා එම ස්ථානයට ළඟා වීම දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටී. මේ අතර ඉදිරි පැය 6 කාලය තුල ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිමිනවල පහත් බිම් වලට මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී. ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම නගරයේ වෙළඳසැල් හිමිකරුවන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.